අපි දැන් ඉන්නේ වඩුමඩුවේ. මේ ඉන්නේ තෙන්නකෝන් සීයා. ඉතින් සීයා අපිට කියලා දෙන්නකෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරි පුතේ දැන් ඔය කට්ටිය මේ ආවේ වඩුමඩුවට නේද? වඩුමඩුව කියන්නේ ලී වඩු හදන වඩුමඩුවක් කියන්නේ. ඒකට මේකේ තියෙන කොහොම කරන අතින් කියන්නේ ඒකට අපි කියනවා සම්ප්‍රදායික වඩුවාව. මේක හදනවා පොඩි පොඩි දේවල් කරනවා ඒ බෝල කූඩු හදනවා ඊට පොඩි පෙට්ටි හදනවා අර සෙල්ලම් කරනවා හදනවා පෑන් ඉතිරි හදනවා අරම කරන්නේ පොඩි පොඩි වැඩ අතින් කරන ආයුධ කොහොම පිටේ ගහලා තියෙන්නේ පේනවනේ හරි එහෙනම් ඒ ඊට ඉස්සරහ කටියට පිළිගන්න දෙපා නේද හරි වඩුවට ආපු සීලපොත දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්න ඈ දැන් ඔන්න මම මේ ටික විස්තර කරලා දෙනවා ඒක මේ පළමුවෙන් මෙතන ඉරණාවල තියෙනවා ඔන්න ලීයක් ඉරා ගන්නව තමයි පිටේ ගහලා තියෙන්නේ ලොකු ලීයක් ඉරා ගන්න පාට්ටාව කීත කියලා කියනවා ඊට පස්සේ මේ හරස් කීත ඉරා ගන්නවා වඩුමඩුවේ ලොකු ලීයක් මේකෙන් කරන්නේ ලොකු ලීයක් ඉරා ගන්න වඩුමඩුවේ මේ උල් කීත කියන්නේ හැඩ කපන කීතක් හැඩ කපනවා කියන්නේ මේ සවුන් කපා ගන්න කීයත් වල අත් කපා ගන්න ඒ අතු වල අත් කපන්න තමයි භාවිත කරන්නේ ඒ කාලේ උල් කීයක් අත් කීත කියන්නේ ඕනම ලීයක් අත් කීත තහඩු කියන්නේ හේතු කපන කීත හේතු කියන්නේ ලීකට ලීයක් හේතු කරන කපන්නේ අපි තහඩු කීයක් දෙනවා ඕන්න කීයක් වල හතර මෙන්න විදින ප්‍රකරණ බුරුමය අවගාරය තොරපති බුරුමෙන් ඉඳලා පෙන්නන්න පුළුවන් බුරුමෙන් ඉදින්නේ උඩින් බර දාලා එහෙම කරකවනවා පේනව නේද ඔන්න බුරුමෙන් සිදුරක් ඉදින නැති උඩින් බර දාන මේ ඇදී මෙහෙම කරකවනවා ඊළඟ තව එකක් තියෙනවා අවගාරය මේක නම අවගාරය මේක ලොකු සිදුරු විදිහට මේක වඩු බඟුට තියලා විදින්නත් බෑ බර දාන්න බෑ මෙතන බර දාන්න බෑ බිම තියලා මේක විදින්න ඕනේ නෑ වඩු මඩුවේ බිම තියලා විදින්න ඕනේ අවගාරය නම මෙන්න තොරපණේ පුතේ මේ තොරපණේ කියන්නේ ගොඩාක් පැරණි එකක් තොරපණේ වඩු මාමල හදාගත්ත එකක් තොරපණේ කියන්නේ වඩු මඩුව ඊට පස්සේ තමයි බුරුමේ ආවේ ඊට පස්සේ තමයි ඩ්‍රිල් එක ඕන් ඒ පැරණි මඩුව ආපු ආකත තියෙන්නේ මේ කැල කරකවන්නේ නුගුලේ උඩින් බර දාලා නුගුලේ අදිනවා එහෙම ඒක අර පෙන්නන්න බෑ පිටේ හීට් කරලා තියෙන පැරණි උපකරණයක් ඉන්නේ ඒ විදින උපකරණ මෙන්න අඳින උපකරණ වරක්කලේ මුළු මට්ටම මෙතන වරක්කලය අපි අඳිනගෙන ඉරක් ගහ ගන්න බාහිර කරනවා දැන් මේ වගේ ලීයකට ඉරක් ගහ ගන්න බලන්නකො තේරෙනව නේද අන්න මේ කටු යකදින් දිගටම මනක සමාන්තර ඉරක් වැඩ වෙන්නේ හරි නේද ඊළඟ මේ මුළු මට්ටමත් අඳින උපකරණය ඒ අංශක අණු විහාරට ගහගෙන මේ මම ඔය කට්ටියනකොට මම ගහයි පිහිරි බලන්න අන්න මේ හිතලා ඉරි ගහගන්න ගාන්න මේ ඉරි ගහලා තියෙන මේකට මේ සෙල්ලම් හදලා හදලා ඉරි ගහලා තියෙනවා ඒ කියන්නේ මගුල් පරක් කියලා ගේම් එක හදලා මේ හදන්නේ ඒ අඳුරින් බකරන්නේ නල්ලි ගාල් බලන්න මම තියෙනවා බලන්න තාට්ටු යත්ත පුලුක් යත්ත කැට යත්ත රෝපල යත්ත ෆාගි යත්ත මට්ටන් යත්ත කියලා ලී ගාන පුරන්න මේ ඔක්කොගේම ලී ගෑවට එක එක අතර තියෙන එක එක වැඩ තියෙනවා මේ රෝපල යත්ත කියලා ලියා පළමුවෙන්ම ගා ගන්නවා ඊට පස්සේ මට්ටන් අතින් ගා ගන්නවා ඊළඟට කැටයත් ලී උප කරගන්න කුඹට කරගන්න මේක පාන්තියත් එක්කනේ බොරදම් ගන්න යත්තා දැන් සවුට්ලෙන්ස් නේ වැඩි කලික ලිය වගේ යත්ලු පුලුක් යත්ත කියන්නේ පීරි බේරණ යත්තා ඔය ඔළුවස් එක දොර වැටෙන පීරි බේරන්න ජනේල විදුරු බඳින්න ආන් ඒ කලික ලිය වගේ යත්ලු ටාට්ටුවට තමයි පීරිලා සුද්ධ කරා අර ලිය ගාලා පෙන්නන්න පුළුවන් දැන් අපිට මේ වගේ ලියක් වඩු පන්තිලා ගන්න බෑ නේද මේ මෙතන ප්‍රතිපටිද කරලා ගාන්නේ ලොකු ලියක් දැන් මේක ගන්න වෙන්නේ මෙන්න වඩු මඩුවේ උදව්කාරය වැඩ පහද කරන උපකාරය කියන්නේ දඬු වඬුව නම මතක නේද ඔන්න යමක් තදින් දිර කර ගැනීම දන්නවට කියන්නේ මෙන්න කැටයක් දැන් මේ ගාන්න පුළුවන් ලිය මට්ටම දාගත්ත එක වෙන නේද තමයි ලිය ගාගන්නේ එහෙම තමයි දී ගාගෙන හදාගන්නේ. ආවුද බඩුමුට්ටු හදාගන්නේ. තව එක උපකරණයක් තියෙනවා අපි නියම් කපනව කියලා කියන මෙන්න මේ වගේ. මේ අතකොළුව නියන. අතකොළුව ඇනින ළඟ තියෙන්නේ අතකොළුවෙන් තමයි ගහන්නේ මේ දෙක එකට නාවුල් දෙක. අතකොළුවෙන් නියන්කට ගහලා කපා ගන්න. නියන කරන කාර්යයන් කැටයන් කපන්න, බීලු කපන්න, හතර සිදුරු කපන්න, ගොඩාක් දේවල් කරන මේ යසුගල කටවල් කපන්න. ඕන නියමන කරන කාර්යයන්. මේ බෝල කුඩිම කරලා තියෙන්නේ නියනේ. කපලා හැද කරලා තියෙන්නේ. ආය නියලෙන් කරන කාර්යය මෙන්න මේවා. මෙන්න මේවා. ඒවට කියන්නේ බීරරු. ඔය ඇඳ පුටු මෙහෙම කකුල්
බෙර වංගෙ දිහම ලියවි ඉස්සර මෙයා කොට ගන්න. මේ තියෙන ලියවන පට්ටය. ලියව. මෙතන තමයි ලිය හිර කරගන්න. හිර කරගෙන මියන් වලින් හපා ගන්න. අර ලොකු රෝද එක්කෙනෙක් කරකවන්න ඕනේ. ඔය දැන් ආයි මෝටර නේ දෙන්නෙක් එකතු වෙලා කරන වැඩක්. ලොකු රෝද එක්කෙනෙක් කරකවන අනිත් එක්කලා මේ පැත්තෙන් ඉඳලා මියෙන් අරන් හැල ගන්නවා. මේක කියන්නේ ලියවන පට්ටය කියලා කියන්නේ. ඒකෝට මේ රෝද එකවර කරලා මේක වාර 15ක් විතර කරකිනවා. නේද? වැඩි වේගයෙන් කරගෙන තමයි යොදාගෙන තියෙන්නේ. ලියන පට්ටල කියන්නේ. බොහොම ස්තුතියි සීයේ. හොඳයි පුතේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ කෝපි කඩේට. මේ ඉන්නේ කෝපි කඩේ ආච්චි. එන්න අපි ගිහිල්ලා ඇතුළේ ඉන්න. ආයිබෝවන්. අපි මෙතන ඉඳගන්නේ. වදින්න. ආච්චි අපිට කෝපි කඩේ විස්තර ගැන ටිකක් කියන්නකෝ. කියලා දෙන්න. මේ බලන්න හැමෝම මේ තියෙන්නේ බොයිලේරුවක්. මේක හදලා තියෙන්නේ තඹවලි. මේ බටයක් තියෙනවා. ඒ බටේට අඟුරු දාන්න ඕනේ. මැදින් පාස්සලා තියෙන්නේ මේ බටේ. මෙතන දැලක් තියෙනවා වටේට. මේ පියන ඇරලා වතුර දාලා අර වගේ ලිපක හෝ 10 ලිපක තියන්න ඕනේ. මේ බලන්න මේ වගේ බෝතලයක් තියන්න ඕනේ. බෝතල්. මේ විස්කිරිඤ්ඤ ඥානකතා අනිවාර්යෙන් කඩේ තියෙන්න ඕනේ. මේ බලන්න. මේ කෑම දෙන්නේ මේ වගේ වට්ටියක. මේකට ඇතුල්පත කියලාත් කියනවා ගමේ. මේකට කොලයක් කෙලලා ඔයාලා රොටියක් කිල්ලුවා රොටියක් දාලා ලුණු මිරිස් ටිකක් දාලා පිළිගන්නනවා. මේ බලන්න බන්දේසියක් තියෙනවා. මේ බන්දේසිය. දැන් මෙතන මේසෙක තිබ්බහම පෙරලෙනවනේ. ඒ නිසා බැලන්ස් එකට තමයි මේ අපි පොල් කටුවක් සුද්ධ කරලා පොල් කටුවක් හදාන තියෙන්නේ. කොට බෙලිමල් ටිකක් දාමුනේ. ආච්චි මේකද මොකද්ද කියන්නේ? මේක තමයි තේ කරඬිය. මේ තේ එකක් දැන් ආච්චිගේ අත පිච්චෙනවානේ මේකෙන් අතින් ගන්නකොට. ඒ නිසා තමයි මෙහෙම කරඬියක් අරගෙන මේකෙන් ගන්න. ඔන්න බෙලිමල්. ආයි තියෙනවා ලබු කැටයක්. මේ බලන්න. මේ ලබු කැටේ මේකේ කර කපලා බාල්දිය වගේ හදා ගන්න ඕන. ඉස්සර හේනට කුඹරට යද්දි වතුර අරන් ගියේ ඒකේ. ඕක අරන් ගිහිල්ලා මේ වගේ පැලක ඉල්ලලා දැන් උනත් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා ඔය වගේ එකක්. කර කපලා වෙරලා දරුණුවක් වගේ හදලා මේ සුඩ තියලා ඔය වගේ එකට වතුර පුරවලා හවස පොල් කට්ටකින් වහලා තියන්න හවසට බොන්න. ඒ මොකද්ද? මේ බලන්න තරාදි පඩියක්. මේ රාත්තල් 4 පඩියක්. ඉස්සර අර වගේන්නේ කිරන්නේ. අර තැටි තරාදියෙන් තමයි ඉස්සර කිරන්නේ. මේක එක පැත්තකට මේ තරාදිය දාලා අනිත් පැත්තට බැලන්ස් වෙන්න බඩු දාන්න ඕනේ. රාත්තල් 4 පඩියක්. මේ බන් ලෑලි ටිකක් වහන්න තියෙන්නේ කඩේට. ආච්චි මේවා ටික බඩු ටික ඇතුළට දාලා මේ ලෑලි 10 වහන්න ඕනේ මේකට. ලෑලි 10 වහලා තමයි යන්නේ. මේ රොටි තැටියක් තියෙනවා. මේ රොටි වියන්න පුළුවන්. මේ මොකද්ද? ඒක තමයි ලන්තෑරුම. අපිට ලයිට් නෑනේ. අපේ ගැමි ගෙදර ලයිට් නෑනේ. ඒ නිසා තමයි ඔය ලන්තෑරුම තමයි හවසට පත්තු කරගන්නේ. මේ හැම කුටියකම තියෙනවා. මේ වගේ කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල උඩට කරනකොට චිමිනිය ඉස්සෙනවා. ඒ කරලා ගිනි කූරක් ගාමම පත් වෙනවා. කඩේට ඇවිල්ලා අපේ කඩේ මේ තමයි කඩපිල. කඩේ විස්තරය දැනගන්න ඕන. අපි ඉස්සර කඩේ ඇවිල්ලා තමයි විස්තරයක් දැනගන්නේ. දැන් නම් ෆෝන් එකක් ගත්තා කියනවනේ. එහෙම නෑ මේ කඩපිලට ඇවිල්ලා වාඩි වෙලා විස්තරයක් දැනගන්න ඕන. ගමනක් යනවද කොහේ හරි යනවද මේ මොනවද කරන්නේ සමදානයක් කරනවද ඒ වගේ විස්තරයක් දැනගන්න වැඩි හිටියයගෙන් අපි මෙතෙන්න වාඩි වෙලා මේ ස්ක්‍රීන්යක් කාලා මේ පොල් කටුවේ බෙලි මල් එකක් තේ එකක් බීලා විස්තරයක් දැනගන්න. මේ තමයි කඩපිල. මේ කොට්ට පිල කියන්නේ මේකට. මේ පැදුරක් එලලා වාඩි වෙන්න තියෙන්නේ.